හායි මම ප්‍රසාද්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්න යන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක කියන්නේ මොකක්ද කියන එක සහ ෆ්‍රෙන්ඩ් සෝන් එකෙන් අයින් වෙන්නේ කොහොමද කියන එක ගැන. ෆ්‍රෙන්ඩ් සෝන් එක කියන්නේ මොකක්ද? ෆ්‍රෙන්ඩ් සෝන් එක කියන්නේ කෙල්ලෙක් ඔයත් එක්ක දිගින් දිගටම කතා කරනවා. ඔයා කතා කරන්නේ ලව් එකකට යන්න. හැබැයි එයා ඒකට එකග වෙන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. හැබැයි දෙන්න දිගින් දිගටම කතා කරනවා, මැසේජ් කරනවා, කෝල් කරනවා වගේ දෙයකට. මේකට තමයි ෆ්‍රෙන්ඩ් සෝන් එක කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී දේවල් දෙකකට ෆ්‍රෙන්ඩ් සෝන් එකක් වෙන්න පුළුවන්. එකක් තමයි සිරාවටම ඔයා කැමැත්තෙන් ඉන්න ඔය කෙල්ලට ඒ කෙල්ල ඔයාට කැමති නැහැ. ඔයා බලාපොරොත්තුෙන් ඉන්න ඔය කෙල්ල ඔයාගේ කෙල්ල වෙයි කියලා. නැත්තම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙයි කියලා. ඒකල්ලා ඔයා කතා කරනවා. තව විදිහක් තියෙනවා මියුචුවල් ටයිම් පාස් වගේ සීන් එකක්. ඒ කියන්නේ අරයත් කරන්නේ නිකන් ටයිම් පාස් එකට තනිකමට පාළුවට ඔයත් ඔයාගේ තනිකමට පාළුවට ටයිම් පාස් කරනවා වගේ සීන් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් ඔයා දෙවෙනි විදිහ කරනවා නම් අවුලක් නැහැ. ඒක ඔයාගේ ටයිම් පාස් සීන් එකක් නේ. හැබැයි ඔයා පළවෙනි විදිහට නම් කරන්නේ ඔයාගේ කාලය, ඔයාගේ ශක්තිය, එනර්ජි එක, ඔයාගේ මේ වටිනා කාලය තවත් දෙයකට යොදවන්න පුළුවන් කාලය, තවත් කෙල්ලෙක්ට යොදවන්න පුළුවන් කාලය ඔයා නිකම්ම වේස්ට් කරනවා ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හිර වෙලා ඉඳලා. සමහර කොල්ලෝ අවුරුදු 2-3 මෙහෙම ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හිර වෙලා ඉන්නවා. සමහරවට ඔයා අහලත් ඇති මේ විදිහට අවුරුදු 2-3 ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හිර වෙලා ඉඳලා රිලේෂන්ෂිප් වලට ගිහිල්ලා බැඳපු අයත් ඉන්නවා ඇති. හැබැයි බොහෝ විට ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම බලමු මේ ෆ්‍රෙන්ඩ් සෝන් එක කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔයා කතා කරන කෙල්ලත් එක්ක ඔයා ෆ්‍රෙන්ඩ් සෝන් එකකද හිර වෙලා ඉන්නේ. එහෙම නැද්ද කියන එකට මම පොඩි ලක්ෂණ ටිකක් දෙන්න. පළවෙනි එක තමයි තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ ප්‍රේම සම්බන්ධතා, නැත්නම් තමන්ගේ තිබ්බ ප්‍රේම සම්බන්ධතා, නැත්නම් තවත් කොල්ලෝ ගැන ඔයත් එක්ක නිතර කතා වෙනවා නම් ඔයා ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඒ කියන්නේ වෙන වෙන කොල්ලෝ ගැන, වෙන වෙන ලස්සන කොල්ලෝ, නැත්නම් වෙන වෙන පෞරුෂයක් තියෙන කොල්ලෝ ගැන වර්ණනා කරනවා නම් ඔයා ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඊළඟට ඔයා කරන උදව් සාමාන්‍ය විදිහට හිතලා ඒකට රියැක්ට් කරනවා නම්, ඒ කියන්නේ ඔයා කරන උදව්ව ලොකුවට එයා ගණන් ගන්න නැත්තම් ඒක සාමාන්‍ය දෙයක් විදිහට එයා දකිනවා නම් බොහෝ විට ඔයා ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඊළඟ එක තමයි ඔයාලා හමු වෙනවා නම්, නැත්තම් ඔයාලා හම්බ වෙනවා නම් හම්බ වෙද්දි විශේෂයෙන් එයා ලස්සන වෙන්න උත්සාහ කරන්නේ නැත්තම් නෝමල් ඉන්නවා නම් ඔයා ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඊළඟ දේ තමයි ඔයා හොඳ කෙනෙක්, ඔයාට හොඳ කෙල්ලෙක් හම්බ වෙන්න ඕන වගේ කතා කියනවා නම් බොහෝ විට ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඉතින් මෙතෙන්දී සමහරලාට කන්ෆියුෂන් එකකදී, ඒ කියන්නේ ඔයා කෙල්ලකින් යාළුවෙන් නැහුවා, හැබැයි එයා ඔව් කියන්නෙත් නැහැ, නෑ කියන්නෙත් නැහැ. එයාට තාම ෂුවර් නෑ වගේ එකක් කියනවා නම් ඒකත් හොඳ තැනක් නෙවෙයි. ඒකත් සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ඩ් සෝන් එකකට ගන්න පුළුවන් කතාවක්. ඒ කියන්නේ එයා ඔව් කියන්නෙත් නැත්තම් නෑ කියන්නෙත් නැත්තම් බොහෝ විට උත්තරේ නෑ. ඒ නිසා එයාගෙන් yes කියලා උත්තරයක් එයි කියලා ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. ඊළඟ දේ තමයි කෙල්ලෙක් එහෙම කියන්නේ. ඒ කියන්නේ ඔව් හෝ නෑ කියලා නොකිය වෙන වෙන හේතු කියන්නේ ඔයාව සේෆ්ටි නෙට් එක තියාගන්න එක. ඒ කියන්නේ එයා ඔයාගේ ඔප්ෂන් එකක් විතරයි. සරලව කියනවා නම් එයා බෙස්ට් ඔප්ෂන් එකක් එයාට ලැබෙනකන් තමයි බලන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාව පාවිච්චි කරන්නේ එයාගේ තනිකමට පාළුව මකා ගන්න වගේ දේවල් වලට. එහෙම වෙනවා නම් ඔයා ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එක. ඔයාට මෙහෙම වෙනවා කියලා ෆීල් වෙනවා නම් ඔයා ෆ්‍රෙන්ඩ් සෝන් එකක ඉන්නේ. ඊළඟ තමයි කන්ෆියුෂන්. සිරාවටම කන්ෆියුෂන් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාව ගැන අවුලක් තියෙන්න පුළුවන්. කොල්ලෝ විශ්වාස නැහැ කියන්න පුළුවන්. සමහරවිට මේ මෑතකදී බ්‍රේක් අප් වෙලා ඒ නිසා මොකක් හරි හේතුවකට රිලේෂන්ෂිප් වලට යන්නේ නැතුව නැත්තම් කොල්ලෝ ගැන අවිශ්වාසයක් ගොඩනැගිලා වෙන්න පුළුවන්. ඔයාව ටෙස්ට් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් යාට වෙන ප්‍රමුඛතා, නැත්තම් මේ කාලේ කරන්න වෙන වෙන දේවල් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. ඊළඟ තමයි ටෙස්ට් එක. ඇත්තටම එයා ටෙස්ට් කරන්න වෙන්න පුළුවන්. කියන්නේ ඔයාව මේ කාලය ඇතුළත ආශ්‍රය කරලා බලලා උත්තරයක් දෙන්න හිතනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අය ටෙස්ට් කරනවා, ඔයාව පරීක්ෂා කරනවා, ඔයා ගැන හිතලා ඔයාම අයින් වෙලා යයිද නැද්ද කියලා එයා බලන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම කියන්නේ නැතුව සමහරට ඔයා යයි කියලා වගේ ෆීල් එකක එයා ඉන්නව වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒකත් ටෙස්ටිං තමයි. ඉතින් කොහොම වුණත් ආට තේරෙනවනේ මේක වෙන කන්ෆියුෂන් තත්ත්වයක්. ඒ කියන්නේ මේක බොහෝ විට නෑ කිය ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ ඔව් කියන්නත් පුළුවන්, නෑ කියන්නත් පුළුවන්. සමහරලාට මේක හරියන්න පුළුවන්. මොකද අපි හැමෝම එක වගේ නෑනේ. එක එක විදිහයි, එක එක්ස්පීරියන්සස් තියෙන්නේ, එක බෑග්ග්‍රවුන්ඩ්ස්, එක වයස්වල, එක විදිහේ සමාජ මට්ටම්, අධ්‍යාපන මට්ටම්, මේ නිසා එක එක්කෙනාගේ තීරණ වෙනස් වෙනවා මේ කියන කාරණාත් එක්ක. එතකොට ෆ්‍රෙන්ඩ් සෝන් එකේදී ඔයාට මෙන්න මේකමයි වෙන්නේ කියලා කියන්න බෑ. ෆ්‍රෙන්ඩ් සෝන් කියලා කියන්නේ සමහරලාට ඔයා ඇත්තටම ඔයාව නිකන් ටෝක් බඩි කෙනෙක් විදිහට නැත්නම් කතා කරන්න විතරක් තියාගන්නවා වෙන්න පුළුවන්. සමහරලාට මේ ඉන්නේ සමහරට ඔයාව ටෙස්ට් කරන කාලෙ වෙන්න පුළුවන්. කියන්නේ එහා කියන්නෙත් නෑ, බෑ කියන්නෙත් නෑ, උත්තරයක් දෙන්න නැතුව ඉන්නේ ඔයාව පොඩ්ඩක් එයා පරීක්ෂා කරන්න වෙන්න පුළුවන්. ඔයා හොඳයිද නැද්ද කියලා හිතනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක හරියන වැඩක් නෙමෙයි. මේකෙන් ඔයාගේ කාලය, ඔයාගේ එනර්ජි එක වාට තව කරන්න පුළුවන් දේවල්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේවල් නැති වෙලා අඩු වෙලා යන තත්ත්වයක්. ඉතින් මේ වෙලාවේ කරන්න ඕන මොනවද කියලා දැන් බලමු. පළවෙනි දේ තමයි don't be nice guy. හරි, හැම වෙලේම රිප්ලයි කරන, එයා මැසේජ් එකක් දැම්මම ඊළඟ තප්පරේ රිප්ලයි කරන, හැම දෙයකටම හා ඔව් අන්න හරි ඔව් ඒක තමයි ඇත්ත තමයි කිය ඉන්න කෙනෙක් වෙන්න එපා. තමන්ගේ ගමනක් තියනවා කියන එක පෙන්වන්න. ඇත්තටම ඔයා මොන හරි දෙයක් කරන්න. මොනහරි මගුලක් ඔයා කරන්න ඕන. මොනහරි දෙයකින් ඔයා ඉස්සරහට යන්න ඕන. ඔයා ඔයාගේ වැලියු එක හදා ගන්න ඕන. ඔයා ඔයාගේ වැලියු එක හදා ගන්නවා වගේම මේ දේවල් ඔයාට තියනවා කියලා පෙන්වන්නත් ඕන.
විශේෂයෙන් කොල්ලෙක් available වුණාම යාගේ වටිනාකම අඩු වෙනවා. availability එක අඩු වෙද්දි තමයි පිරිමියෙක්ගේ වටිනාකම වැඩි වෙන්නේ. ඊළඟ තමයි don't vanish. ඒ කියන්නේ මම මෙතනදි කියන්නේ චුත වෙන්න කියලා. කියන්නේ ඔයා කතා කර කර ඉන්නවා නම් තනිකරම කතාව නවත්තන්න කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාලා දෙන්න අතර connection එක දිගටම යනවා වගේ තේරෙනවා නම්. ඒ කියන්නේ එයාත් කැමති දිගටම තියාගන්න ඔයත් කැමති වගේ නම් ඒක කරන්න. ඒ කියන්නේ එතකොට ඔයාටත් ඔයාගේ තනියට පාළුවට කතා කරන්න කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒක නැති කරන්න එපා. ඒක අඩු කරන්න. ඒ අඩු කරන්නේ මොකක් කරලාද? අඩු කරන්නේ ඔයා වෙනුවෙන් වැඩ කරලා ඔයාව හදාගෙන ඔයාගේ වැලියු එක වැඩි කරගෙන එයත් එක්ක කතා කරන වෙලාවේ ඔයාගේ වැලියු එක වැඩි කරගන්න වැඩ කරන්න. ඒකයි මම කිව්වේ අඩු කරන්න චුත වෙන්න එපා. මොකද ඒක අනවශ්‍ය දෙයක්. ඊළඟ තමයි set boundaries. එයාත් එක්ක ඉද්දි අනිත් කොල්ලෝ ගැන කියද්දි එතකොට තවත් මොනවා හරි දේවල් ගැන කියද්දි ඔයා ෂේප් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඔයා ඒකට කැමති නැහැ කියලා අඟවන්නේ නැත්තේ එයා අකමැති වෙයි. නැත්තම් ඔයත් එක්ක තියෙන කනෙක්ෂන් එක නැති වෙයි කියලා නම් එහෙම කරන්න එපා. ඔයා කියන්න ඔයාවම කියද්දි මට දුක හිතෙනවා. මට ඔයා ගැන මෙහෙම එකක් තියෙනවා කියලා. කියන්නේ නැත දුක හිතන නෙමෙයි අවුල් යනවා වගේ එකක්. දුක හිතනවා. නැත්තම් මට ඔයා ඔය වගේ කියද්දි ඔයා මං ඉස්සරහා ඔය වගේ දේවල් කියද්දි මට අවුල් යනවා. මොකද මං ඔයාට කැමතියි කියන එක ඩිරෙක්ට්ලිම කියලා දාන්න. ඒ කියද්දි ඒගේ රියැක්ෂන් එක බලන්න. ඊළඟ තමයි ස්වයං වර්ධනය self improvement. මේ කාලය ඇතුළත ඔයා මංකියෝගේ වැනිෂ් වෙන්න එපා. ටිකක් ඒක කරන කාලය අඩු කරන්න. ඒ වගේම ඔයාගේ looks, money, status කියන දේවල් හදාගන්න try කරන්න. පෙනුම, ඔයාගේ සල්ලි, පෞරුෂය, ඔයාගේ සමාජ තත්ත්වය හදාගන්න. සහ ඔයා hobbies හදාගන්න. ඇත්තටම විනෝදාංශ ගොඩක් කරන මොන හරි දේවල් කරන කෙනෙක් නම් ඔයා attractive වෙනවා සහ ඔයාගේ පෞරුෂයත් වැඩි වෙනවා. ඒ නිසා ඒ දේවල් හදාගන්න try කරන්න. ඊළඟට make a move or walk away. අවුරුදු ගානක් හිර වෙලා ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් zone එක ඒක මෝඩම වැඩක්. ඒක කරන්න එපා. විශේෂයෙන් ඔයා අවුරුදු ගානක් හිර වෙලා ඉන්නවා කියලා මම අදහස් කරන්නේ ඔයා අවුරුදු ගානක් සිරාවට මේකෙල්ල යාළු වෙයි කියලා. ඒකෙල්ල කසාද බඳින්න හිතාගෙන මේවා කරනවා නම් එන මෝඩ වැඩක් ඒක. ඒක කරන්න එපා. ඒ කියන්නේ ලෝකේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා කියන එක හිතාගෙන ඒ විදිහට හැසිරෙන්න කවුරුත් විශේෂ නැහැ. සිරා කතාව කියනවා නම් කවුරුත් මෙහෙම ස්පෙෂල් කියලා කෙනෙක් නැහැ. ඔය වගේම කෙනෙක් අඩු හොයාගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඊළඟ කාරණේ තමයි ඔයා හොයාගන්න ඕන ඔයාගේ තියෙන ලොකුම අවුල. කවුරු හරි කෙනෙක් ඔයාට අකමැති වෙනවා නම් ඔයාට අකමැති වෙන්න පුළුවන් ලොකුම අවුල මොකක්ද කියලා හිතාගන්න. සහ ඔයා කතා කරන හැම කෙල්ලම ඔයත් එක්ක කතා කරනකොට හොඳින් කතා කරනවා. ඔයත් එක්ක කනෙක්ෂන් එකක් තියාගන්නවා. හැබැයි රිලේෂන්ෂිප් එකකට යන්නේ නැහැ වගේ තේරෙනවා නම් එතන ඔයාගේ මොකක් හරි ලොකු අවුලක් ඇති. ලොකු කියන්නේ පොදු අවුලක් ඇති. හැමෝම අකමැති වෙන විදිහේ නැත්තම් හැමෝටම අකමැති වෙන්න හිතන විදිහේ අවුලක් නැත්තම් වැරද්දක් ඔයා ගාව ඇති. ඒ දේ හදාගන්න බලන්න. ඒ දේ මොකක්ද කියලා බලන්න. සමහරට ඒක පෙනුවෙන් තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ ස්ටේටස් එකකින් වෙන්න පුළුවන්. ඒක මොකකින් හරි වෙන්න පුළුවන්. බොහෝ විට ඒක ඔයාගේ looks and personality කියන මේ දෙකෙන් එකක්. ඒ කියන්නේ ඒක පෙනුමෙන් අවුලක් තියෙනවා. නැත්නම් ඔයාගේ පෞරුෂත්වයෙන් ඔයාට මොකක් හරි අවුලක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න. ඒක හදාගන්න. ඊළඟ දේ තමයි තව කෙල්ලොත් එක්ක කතා කරන්න. තව කෙල්ලෝ ටෝක් කරන්න. හරිද? සල්ලොම කියනවා නම් ඔය කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්න වෙලාවේ, ඔය කෙල්ලත් එක්ක කනෙක්ෂන් එක තියාගෙන ඉන්න වෙලාවේ, ඔය කෙල්ලත් එක්ක කතා කරන වෙලාවේ, ඔය කෙල්ලත් එක්ක කනෙක්ෂන් එක තියාගෙන ඉන්න වෙලාවෙම තවත් කෙල්ලොත් එක්ක කතා කරන්න, අඳුන ගන්න, එයාලත් එක්ක ඔයාගේ තෝට්ස් බෙදා ගන්න, අලුත් කෙනෙක් හොයාගන්න බලන්න. මම මේකෙන් කියන්නේ වටේටම ලයින් දාන්න කියලා. සරලවම normal විදිහට ඒ දේ කරන්න බලන්න. එතකොට ඔයාට අලුත් ඔප්ෂන් හම්බ වෙන්න පුළුවන්. ඔයිට වඩා හොඳ ඔප්ෂන්ස් ඔයාට ලැබෙන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම ලැබෙන්න පුළුවන්. මොකද ෆ්‍රෙන්ඩ් zone එක කියන්නේ ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ෆ්‍රෙන්ඩ් zone වෙනවා කියන්නේම එතන කන්ෆියුෂන් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ කවුරුත් ඔයා හොඳයි නම් ඔයාව සහකාරය කරගන්නේ නැතුව ඉන්නේ නැහැ. වෙන කිසිම ප්‍රශ්නයක් නැත්තම්. ඒ කියන්නේ යාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්‍රශ්න නැත්තම්, ඔයාට පේන විදිහට යාට වෙන ප්‍රශ්නිකුත් නැත්තම්, ඔයාගේ ප්‍රශ්නිකුත් නැහැ කියලා යාලා කියනවා නම් ඒක බොරුවක්. අනිවාර්යයෙන් කරේ අවුලක් තියෙනවා යාලට අනුව. නිසා එහෙම ඉන්න එපා. ඔයාට මම අර කලින් කිව්වා වගේ එක්ක මූව් වෙන්න පුළුවන්, එක්ක ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි අඩු කරලා, වෙනද කතා කරනවට වඩා අඩු කරලා ඔයාගේ වටිනාකම වැඩි කරගෙන. දැන් ඊළඟ කාරණේ තමයි ඇත්තටම මොකද්ද කරන්න ඕන? ඇත්තටම ඔය ෆ්‍රෙන්ඩ් zone එකෙන් ඔයා ගැලවිලා එළියට එන්න පුළුවන් වේද? පුළුවන් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට හේතු තියෙනවා. පළවෙනි එක ඕක true friend zone එකම නෙවෙයි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සිරාවටම friend zone එක නෙවෙයි, සමහරවිට යාව ටෙස්ට් කරනවා වෙන්න පුළුවන්. ටික කාලයක් වත් එක ආශ්‍රය කරන්න ඕන කියලා හිතනවා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් වෙනස් වෙන්න පුළුවන් සහ ඔයා වෙනස් වුණොත් ඒත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැලියු එක වැඩි කරගත්තොත් වෙනස් වෙන්න පුළුවන්. මොකද already වත් එක්ක කතා කරනවා කියන්නේ ඔයාලා අතර මොන හරි ගැළපීමක් තියෙනවා කියන එක. හැබැයි ඒකෙන් කියන්නේ ඒක හැම වෙලේම ඔව් නැත්තම් ඒක හරියනවා කියලා. බොහෝ වෙලාවට ඒක වැරදිනවා නැත්තම් ඒක නැති වෙනවා. ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා
ඔයාව හදාගන්න බලන්න, වැලියු එක වැඩි කරගන්න බලන්න. ඒ අතර තවත් අයට කතා කරන්න සහ ඔයිට වඩා හොඳ අය ඔයාට කැමතිත් ඇති සමහරට ඔයා ඔය විදිහට එයාගේ පස්සෙන් යන වෙලාවේ. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. එතකොට තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට පෙන්වන්නේ. මේ වීඩියෝ එකේ හිතන දේවල් සහ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෆ්‍රෙන්ඩ් සෝන් ගැන පල්ලෙහා කමෙන්ට් එකකින් මටත් දැනගන්න සහ අනිත් අයටත් දැනගන්න දාන්න. ඔයා ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉර වෙලා ඉඳලා ඔයාට එයා සෙට් වුණාද නැත්නම් නැති වුණාද කියන එකක් දාන්න. එතකොට අපිටත් එකෙන් පුළුවන් මොකක් හරි ලෙසන් එකක් ගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න. නැත්නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් සෝන් එකේ එයාටත් බලන්න ෂෙයා කරන්න. අනිත් දේ මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා set වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නකම් ජය.